අයිබෝන් සියලු දෙනාටම මේ නයි පිටර වගේක් මට හම්බුණා. ඒ කියන්නේ මම බටකොට ප්‍රදේශයෙන් නයිනක් අරගෙන ආවා. ඒගොල්ලෝ අර පාරායනික ඉඳලා තමයි වීඩියෝ කරලා බලන්නත් ඇති. ඊට පස්සේ මේ යාලා හවස ආපහු මට මේ එතන පිටර වගේක් තිබ්බ කියලා ඒගොල්ලෝ එතන කඩලා මේ ගෙනත් දුන්නා මට. දැන් ඒකෙන් පැටව එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒ දර්ශනේ තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් බලමු චුට්ටක් මම දැක්ක උදේ දැන් ඉන්නවා. ඔයාලට මම පෙන්වන්න. මොන බලන්න කොහොමද කියලා. ඔය ඉන්නේ දැන් ඒගොල්ලෝ මට බිත්තර 13ක් වගේ ගෙනත් දුන්නා. මට මතක 13ක් කියලා මට ඒක ලියන්නත් බැරි වුණා. දැන් ඔය පේනවා නේද? ඇවිල්ලා ඉන්නවා එළියට. මම දැන් අද උදේ බලනකොට ඉඳියායි. දැන් එක්කෙනෙක් ඉන්නවා හරිම චණ්ඩි විදිහට ඔය. දෂ්ට කරන්න බලාගෙනම තමයි ඉන්නේ. අතරම මේගොල්ලන්ට ඉතින් මේ උපතින්ම අර සහජයෙන් එන ගති ලක්ෂණේ පිහිටනවා මේ පෙනේ අල්ලගෙන දෂ්ට කරන්න එන එක ඔයාලට පේනවා ඇති ඔය. කෙනෙක් අපි ගමු බලන්න. බලන්න කොහොමද කියලා. ඉතින් මේ යාලගේ පොඩි උනත් ලොකු උනත් 21යි. ඉතින් මෙහෙම අල්ලනවා දැකලා ඔයාලවත් පොඩි ළමයිත් අල්ලන්න යන්න එපා. අපි මේ කරන්නේ දැනගෙන සහ පළපුරුද්දෙන්. කෙසේ නමුත් ඉතින් මේ සත්තුත් මේ පරිසරයේ ඉන්න ඕන. මෙයාලා ජීවත් වෙන්න ඕන. මෙයාලා නිසා ලොකු සේවයක් අපිට සිද්ධ වෙනවා. ඉතින් දැන් මෙයාලා නැත්තම් මේ පරිසරයේ සමතුලිතතාවය රැකෙන්නෙත් නැහැ. මේ සතෙක් පරිසරයේ ඉන්න ඕන. විශේෂයෙන්ම නාගයා. මේ නාගයා මේ පරිසරයේ ඉන්න නිසා තමයි ගොඩාක් සමතුලිතතාවය රැකෙන්නේ. නාගයා විසින් සියලුම සර්පයන් ගිල දානවා. ඊට අමතරව ගෙම්බන් මීයන් වැනි අයත් ගිල දානවා. ඒක නිසා අපිට ගොඩාක් මිත්‍රශීලී සතෙක් තමයි නාගයා කියන්නේ. ඉතින් බොහෝ අය ඉතින් බයට මරලා දාන්න තැත් කරනවා. නමුත් ඉතින් මෙයාලත් මේ පරිසරයේ ඉන්න ඕන සත්ත්ව කොට්ටාසයක්. ඉතින් බලමු කොහොමද කියලා මේ බලන්න ඔයාලට පේනවා ඇති. අපි ගමු එක්කෙනා දෙන්න කොච්චර ඉන්නවද කියලා බලමු. බලන්න කොහොමද කියලා. කෙනේ අල්ලනවා. ඉතින් මෙයාලට ඒ සහජ හැකියාව උපතින්ම තියෙනවා. ඉතින් මම එක්කෙනා අරගෙන බලමු. ඉතින් මේකට දාලා බලමු එක්කෙනා අරගෙන කීයක් ඉන්නවද කියලා. බලමු එක්කෙනායි. අන්දි වෙලා ඉන්නේ එකට ගුලි වෙලා ඉන්නේ. කයි දෙන්නයි. විතර 13ක් තමයි මට මතක ගෙනත් දුන්නේ. 3යි. මෙයාවත් ගමු යනවා. වේගින් යන කෙනෙක් ඉන්නවා 3යි. 4යි. තව කෙනෙක් ගමු. 5යි. 6යි. 7යි. 8යි. 8 දෙනෙක් දැනට මට පේන්න ඉන්න. මෙයා නම් ටිකක් පරණත වෙන්න සයිස් එකට හැදිච්ච වගේ එක්කෙනෙක් පේන්නේ අපිට. තියෙනවානේ හොඳටම පේනයක් කියම තියෙනවා. මෙයා මම හිතන්නේ ඊයේ හරි පෙරේද හරි වගේ පිටරෙන් එළියට ආපු සතෙක්. හොඳ ලොකු පින ගොබියකුත් එයාට තියෙනවා. හරි යවත් දාමු. 8යි. තවත් මේ පිටර වලින් මේ පිටරෙන් තව එන්න ඉන්නවා පැටව. එයාලා ඊ මං හිතන්නේ අද හවස වෙනකොට හෙට. ඔව් මේකේ පැටව ඉන්නවා. හරි දැන් බලමු අපි මෙයාලා ගැන. දැන් 8 දෙනෙක් ඉන්නවා. පේනවා ඇති කොහොමද කියලා. හරි පිනේ අල්ලගෙන දෂ්ට කරන්න පෙළඹින්නේ. පේනවද? මගේ අතට දෂ්ට කරනවා. මොකද මෙයාලට ඉතින් මගේ අත සිදුරු කරගෙන යාමේ දෂ්ට කිරීමේ හැකියාවක් බොහෝ දුරට නැහැ. මොකද මෙයාලා කුඩා විසදට තාම පිටින්නේ. ඒක නිසා මේ නමුත් මම ඇල්ලුවා කියලා කෙනෙක් කුඩා ළමයින් එහෙම මේ අල්ලන්න යන්න එපා. මේ දැක්කහම ඔයාලට පේනවා ඇති. අපි ගමු බලන්න එක්කෙනා දෙන්න කොහොමද අතට. කෙනෙක් පේන ඇටි ටිකක් ආධිපත්‍යය පවරවන්න හදනවා. ඉතින් එයාලගේ ගති ලක්ෂණ තමයි ඉතින් ඒක. අන්න කෙනෙක් වැටුණා.
ඔන්න මම දැන් ඔක්කොම අතර ගත්තා. කොහොමද නයි බබාලගේ විදිය ඔන්න වැටෙනවා අත දිග යනවා. අඳව ගන්න තමාරු නේ මොකද ගොඩාක් තදට අල්ලන්නත් බෑ මෙයාලට අමුතුරු වෙන්න පුළුවන් හින්දා. අතේ ගොඩාක් මේ තද කරලා අල්ලන්නම අපහසුයි මොකද ඉතින් යාලා කුඩා නිසා බලන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම වටිනවා මේ සතුන්ගේ ජීවිතේ බේර ගන්න ලැබිච්ච එක මට. ඉතින් යාලා බිත්තර ගෙනත් දුන්නා මම සංරක්ෂණය කරා. ඉතින් පැටව හම්බේ ලැබී කියලා හිතලා ඒ වගේම පැටව වට දිනේ කැරි දින තව පැටව වෙන්නත් ඉන්නවා. අඩු ගානේ බිත්තර ටිකෙන් 13න් පැටව මං හිතන්නේ 10ක්වත් අනිවාර්යයෙන්ම එයි. ඉතින් හරි බලන්න කොහොමද කියලා. ඉතින් අපි වැටෙනවා. අල්ලලා ඉන්නත් බෑ වට ඉස්සලා වැටෙනවා. මොකද ඒ තරම් කුඩායි නේ යාලා. ගොඩාක් තද කරලා අල්ලන්න තමාරුයි මේ යාලා නම් ඇඟට මොන හරි අනුතරක් වුණොත් ඒක ඉතින් ජීවිත කාලේ ඔයගොල්ලන්ගේ ආබාධයක් විදිහට පවතින හින්දා බොහොම ප්‍රවේශයෙන් තමයි මම අල්ලන් ඉන්නේ. එතරම් පරිසරයේ මේ වගේ බිත්තර එහෙම දැක්කොත් විනාශ කර දාන්න එපා. ඉතින් අපි වගේ තව මේ සතු ආරක්ෂා කරන අය ඉන්නවා. එයාලට හරි කතා කරලා මේ බිත්තර සංරක්ෂණය කරලා මේ වගේ පැටව ගන්න එක තමයි ඇත්තටම වටින්නේ. මොකද මේ සතු මේ පරිසරයේ ජීවත් වෙන්න ඕන. පරිසරයේ ලොකු සේවයක් කරනවා. ඒක මේ සමහරවිට ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. නමුත් මෙයාලා මේ නිහඬව කරන සේවය ගොඩාක් වැදගත්. ඉතින් අපි මෙයාලා රැකගමු. ඉතින් එහෙනම් ඉදිරියේදී තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.